හරි අපි අද කතා කරන්න යන්නේ බිට්කොයින් එක ගැන. බිට්කොයින් එක මේ වෙනකොට ඩ්‍රොප් එකක් යන ගමන් තියෙන්නේ. මම කලින් අප්ඩේට් එකක් දැම්ම ඔයගලන්ට මතක ඇති බලන්න. අද අපි කතා කරන ඊළඟ සපෝට් එක මොන වගේ තැනකද වැටලා තියෙන්නේ සහ මේ මාකට් සයිකල් එක ඇත්තටම මොන විදිහට ඉවර වෙයිද කියලා අපි අද සෙෂන් එකකින් කතා කරනවා. දැන් බලන්න මෙන්න මේ බලන්න මාකට් එක ඇත්තටම ලොකු ඩ්‍රොප් එකක් මේ වෙලාව යන ගමන් තියෙන්නේ. මම වීක්ලි chart එක දාගෙන ඉන්නේ. දැන් මෙන්න මේ සපෝට් එක ලොස් වෙනවා කියන්නේ ඒක එච්චර හොඳ සයින් එකක් නෙමෙයි. දැන් මේක ඩේලි කැන්ඩල් එකකින් හරි ලොස් වෙනවා කියන්නේ ඒක එච්චර හොඳ සයින් එකක් නෙමෙයි. ඔයගලන්ට පේනවා ඇති සෑහෙන වතාවක් මේක උඩ තමයි මාකට් එක හිටියේ. දැන් අද වෙනකොට ඒක යට ඇත්තටම මේක බ්‍රේක් වෙයි ගොඩක් වෙලාට අද දවසේ ඉවර වෙද්දි මේක ක්ලෝස් වෙයි මේ කැන්ඩල් එක. තව පැය කිහිපයක් තියෙන හින්දා. දැන් වීක්ලි chart එකේ ඊළඟට සපෝට් එකක් වැටෙන්නේ 50 week moving average එකෙන්. ඉතින් ඕක ලොකු සපෝට් එකක් වෙන්න පුළුවන්. දැන් මම දාගෙන බලන්නම් මෙතන අපි EM එක දාගෙන බලමු. එතකොට බලන්න 50 week EM එක moving average එක උන ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන්ට දාගෙන බලන්න පුළුවන්. මේ බුල් මාකට් එක පුරාවටම මේ 50 week moving average එක ඇත්තටම බ්‍රේක් වුණේ නෑ. එතකොට මෙන්න මේ සුදු පාට ලයින් එක. එතකොට මේ බලන්න දැන් මේ අවස්ථාවෙත් ළඟම වැටිලා තියෙනවා ගොඩක් වෙලාවට වැටලා තියෙන 99000න් වගේ. ඉතින් ගොඩක් වෙලාවට ලක්ෂයට ආසන්නෙන් වැටලා තියෙන. ඒක නිසා එකෙන් ලොකු සපෝට් එකක් ගන්න පුළුවන්. ඒතර ලක්ෂෙත් 93000 අතර 93000 අතර දැන් බැරිලකට ඒකත් යටම යන්න පුළුවන් නම් ඇත්තටම යන්න පුළුවන් ලොකුම zone එක තමයි මේ 93000 කියන එක. ඉතින් බැරි වෙලාවකත් යටට වික් කරොත් එහෙම ගොඩක් වෙලාවට 93000 කියන ලයින් එක ටච් කරන්න පුළුවන්. හැබැයි ඊට කලින් මෙන්න මේ 50 week moving average එකෙන් පොඩි හරි bounce එකක් ගන්න ලොකු chance එකක් තියෙනවා. දැන් මේ බලන්න මේ වගේ bounce එකක් ගන්න පුළුවන්. යටට වික් කරන්න බැරි කමක් නැහැ. නමුත් මෙයා හොඳ support එකක් වෙන්න පුළුවන් weekly chart එකේ. ඒක නිසා ටිකක් closely ඒක watch කරන්න කියලා කියනවා. දැන් RSI එක දාගෙන බැලුවොත් එහෙම RSI එක weekly chart එක පැත්තෙන් RSI එක ටිකක් critical තැනකට ඇවිල්ලා තිනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ RSI support එකට ඇවිල්ලා තියෙනවා. එතකොට RSI support එකකට ඇවිල්ලා තිනවා. මෙන්න මේ RSI support එක ඔයගලන්ට පේනවා ඇති. අවස්ථා ගණනාවකදීම RSI එක විදිහට support එකක් දුන්නු zone එකක් තමයි මේ තියෙන්නේ. 2023 support දීලා තිනවා. ඊළඟට 2024 අපිට support දීලා තියෙන අවස්ථා දෙකකදී 2025 අප්‍රේල් මාසයේ ඔයගලන්ට මතකද දැන් support දීලා තියෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට support එකක් දෙයිද කියලා අපි දන්නේ බලමු. ගොඩක්ලට සපෝට් එකක් ගන්න පුළුවන් අවස්ථා ගණනාවකදීම මාකට් එක බවුන්ස් කරපු හොඳ වීක්ලි සපෝට් එකක් මේ ඉන්නේ. එතකොට ඒක නිසා ගොඩක් වෙලාවට මේ අවස්ථාවේ RSI එක බවුන්ස් එකක් ගත්තොත් මාකට් එකත් ඒ බවුන්ස් එකේ ඒ විදිහටම ගන්නවා. ඒක නිසා පොඩ්ඩක් ඒක බලමු මොනවා වෙයිද කියලා. දැනට නම් ඇත්තටම ඩේලි chart එක පැත්තෙන් ටිකක් බෙයාරි සයින් එකක් තමයි තියෙන්නේ. ලොකු වොලියුම්ස් පවර් ට්‍රේඩ් වෙනවා. 4 hour chart එක පැත්තට අපි ගියොත් එහෙම 4 hour chart එක පැත්තට ගියොත් අපි moving average ටික අයින් කරගමු. 4 hour පැත්තට ගියොත් දැන් RSI එක පොඩ්ඩක් ඇත්තටම 30 වලින් පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඩයිවර්ජන්ස් කිසිම දෙයක් ලෝඩ් වෙලා නැහැ. තාමත් වැටෙන ගමන් තියෙන්නේ. ෂෝට් පොසිෂන්ස් වලට ඕපන් යන්න එපා. මොකද මාකට් එක ටිකක් වැටෙන ගමන් තියෙන නිසා කරෙක්ෂන්ස් එන්න පුළුවන්. මොකද RSI පවා ගොඩක්ම 30 වලින් පල්ලෙහාට ඇවිල්ලා තියෙන නිසා. බිට්කොයින් එක පැත්තෙන් ඇත්තටම මම හිතනවා 50 week එකකින් පොඩි හරි bounce එකක් ගනී කියලා. in short term ලි හරි. මොකද එක දිගට බිට්කොයින් වැටෙන්නේ නැති නිසා. අතට ICP වගේ ඒවා නැත්නම් ඊළඟට Ccash වගේ privacy coins up වෙලා තිනවා outperform කරලා තිනවා bitcoin එකට gains. ඉතින් ඕවා ගොඩක් తాවකාලිකයි. ඒ කියන්නේ bitcoin එක ඇත්තටම ලොකු direction එකකට කියන්නේ ඇත්තටම bearish විදියට shift වුණොත් එහෙම අනිත් coins උත් අනිවාර්යෙන් අනිත් පැත්තට move වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න එහෙම හැම වෙලේම bitcoin එකට outperform කරන්නේ නැහැ අනිත් coins. ඒ කියන්නේ සමහර කාලවල කියන්නේ සමහර පොඩි කාලයකදී coin සමහර ඒවා bitcoin එක වැටෙද්දී අනිත් coins up වෙන්න පුළුවන්. ඒ events නිසා මොකක් හරි specific reasons කීපයක් නිසා. දැන් ඇත්තටම ඒ coins up වෙන්න හේතු තියෙනවනේ. නමුත් ඒව ගොඩකට తాවකාලිකයි. මාකට් එක ආයිමත් මේජර් ට්‍රෙන්ඩ් එකට එන්න පුළුවන් ඒ coins ටිකත්. ඒ coins ටික වෙනම ගමනක් යන්න බෑ ලොකු කාලයක්. හරි? පොඩි කාලයකට යන්න පුළුවන්. හැබැයි ආයිමත් එන්න ඕන. ඒක නිසා ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට මෙතන ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා. අපි මේ ටික අයින් කරගත්තොත් ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා අපිට බුල් මාකට් එකේ ඇඳ ගන්න පුළුවන් උණු. මේක අයින් කරන්න. හරි? ට්‍රෙන්ඩ් ලයින් එකක් තියෙනවා අපිට ඇඳ ගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට. දැන් ඕකත් අපිට පේනවා නිකන් බ්‍රේක් කරපු ස්වභාවයක් තියෙනවා. හරි? බ්‍රේක් කරපු ස්වභාවයක් තියෙනවා. හැබැයි තාම කැන්ඩල් ක්ලෝසින් එකක් වෙලා නැති නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න monthly level එකෙන් අපි monthly chart එකට ගියොත් එහෙම monthly level එකෙන් මේකේ ඇත්තටම ලොකු divergence එකක් load වෙලා තියෙනවා. හරි? ලොකු divergence එකක් load වෙලා තියෙනවා monthly level එකෙන්. මේ බලන්න monthly level එකෙන් මේ ලොකු divergence එකක් load වෙලා දිනවා monthly chart එක පැත්තෙන්. ඒක නිසා ඒක එච්චර හොඳ sign එකක් නෙමෙයි. monthly level එකෙන් මේ divergence එක වැඩ කරන්න පුළුවන්. divergence කියන්නේ වැඩ කරනවා. දැන් මේ ගිය bull market එකේ market cycle එකේ ඔයගොල්ලන්ට පේන මෙතන monthly divergence එකක් වැඩ කරලා ඇත්තටම RSI එක මේ පැත්තටම correction එකක් ආවා. ඉතින් මේ divergence කියන ඒවා වැඩ කරනවා. technicals කියන ඒවා අපිට එහෙම ignore කරන්න බෑ.
එතකොට දැන් මාකට් සයිකල් එක ඉවර වෙන්නත් ඇත්තටම කල් හරි මේ අවුරුද්ද ඇත්තටම ඉවර වෙන්න ඕන. එතකොට දැන් අපිට ප්‍රශ්නේ තමයි තියෙන්නේ මාකට් සයිකල් টොප් එකක් හැදුවද නැද්ද කියන එක. කිසිම ඉන්ඩිකේෂන් එකකින් টොප් එකක් හදුවා කියලා කියන්නෙත් නැහැ. හැබැයි මම හිතන දෙයක් තමයි හොඳට අහගන්න. ඉන්ඩිකේටර්ස් වලින් මේ සයිකල් টොප් එකක් කීව හෝ නැත බිට්කොයින් එක ලොකු ප්‍රමාණයක් අප් වෙලා තියෙනවා. මාකට් සයිකල් টොප් එකක් ඉන්ඩිකේටර්ස් වලින් කිව්ව නැත මාකට් එක ලොකු තැනකට ඇවිල්ලා තිනවා ගිය 2022 තිබ්බ 15000 ඉඳන්. හරි. එතකොට ඩයිවර්ජන්ස් ලෝඩ් වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේ වගේ අවස්ථාවක් මට මතකයි මේ වගේ අවස්ථාවකදීත් ඔය කතාව ඉදිරියම කිව්වා මෙතනදීත් මට මතකයි ඔය කතාව ඉදිරියම කිව්වා බිට්කොයින් එක ලක්ෂයට යනවා කියලා කිව්වා මේ මෙතනදී හැබැයි ලක්ෂයට ගියේ නැහැ මෙතනදීත් එක එක දේවල් දෙනවා නමුත් 4 year cycle එක ඉවරයි 4 year cycle එක ඉවරයි මේ අවුරුද්ද ඉවර වෙන්න ඕන මේ අවුරුද්ද ඉවර වෙන්න ඕන එතකොට දැන් ගොඩක් වෙලාවට බෙයා මාකට් එකක්ද නැද්ද කියලා අපිට හොයාගන්න වෙන්නේ බෙයා මාකට් එකේ භාගයක් ගියාට පස්සේ ඒක හොඳට මතක තියාගන්න ඒක නිසා මම නම් ගොඩක් කලාවට හිතනවා 50 එකෙන් අප් වුණ නැත්නම් මම ගොඩක් කලාවට අනිවාර්යෙන් කන්ෆර්ම් කරගන්නවා මාකට් එක ඉවරයි කියලා. මාකට් සයිකල් එක ඒ කියන්නේ බුල් මාකට් එක ඉවරයි බිට්කොයින් එකේ කියලා. එතකොට ඒක හොඳට මතක තියාගන්න. දැන් මම ගොඩක් කලාවට මගේ තිබ්බ බිට්කොයින් පෝෂන් එකකුත් 1.20න් විතර සෙල් කරා. හැබැයි තව තියන් ඉන්නවා. එතකොට ගොඩක් කලාවට මම ආයි පල්ලෙන් DJ කරන්නත් බලාපොරොත්තු වෙනවා බිට්කොයින්. ඉතින් ඔයගොල්ලන්ට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිස් දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ do your own research නේ. ඉතින් ඒක නිසා හැබැයි මාකට් එක මොන හරිම දේවල් ටිකක් කියනවා අපිට. ස්පෙෂලි මේ ඩයිවර්ජන්ස් පැත්තෙන් ගත්තත් වොලියුම්ස් පැත්තෙන් ගත්තත් මොන හරිම දේවල් ටිකක් කියනවා. ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් thank you very much. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ කියලා දාන්න බලන්න කමෙන්ට් එකක්. ඒ වගේම මේක ෂෙයා කරන්න ඔයාලගේ ක්‍රිප්ටෝ යාළුවොත් එක්ක. එහෙනම් thank you very much.